අතවරයකට හෝ ඩිජිටල් හිංසනයකට පත් වූ කාන්තාවන් සමාජ මාධ්‍ය හරහා විනිශ්චය කිරීම වලට අනාවරණය කිරීම වලට ලක් වෙනවා අපි දකිනවා. මෙවැනි අවස්ථාවන් වල ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? නීතිය ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? මේ ගැන කියන්න අප සමග එකතු වෙනවා නීතිඥ සංජය මාරපේ. ආයුබෝවන් සංජය. ආයුබෝවන්. සංජය, අගතියට පත් වූ කාන්තාවන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය තුල හෙළි කර හැකිද? ඔව් නිම්ෂිත. මේක ඇත්තටම කාලීන ආලෝචිත මාතෘකාවක්. මේ දවස්වල අපි දකිනවා සමාජ මාධ්‍යවල මෙන්ම පෙරූපවාහිනිවල පුවත්පත්වල මේ සම්බන්ධයෙන් කතා බහ වෙනවා. මෙහිදී මුලින්ම ගත්තාම පුවත්පත් ගත්තොත් ඇත්තටම පුවත්පත් ආචාර ධර්ම පද්ධති තියෙනවා. කියන්නේ 1981 වර්ෂයේදී පුවත්පත් මණ්ඩලය යටතේ එයාලා ගෙනලා තියෙනවා. ඇත්තටම ඔය වගේ අගතියට පත් ලිංගික හිංසනයන්ට ලක් වුණ, ඒ වගේ වද හිංසනයන්ට ලක් වුණ කාන්තාවන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න බෑ, ඒ සම්බන්ධිත තොරතුරු ප්‍රසිද්ධ කරන්න බෑ කියලා. ඒ වගේම දැන් අද වෙනවට ප්‍රශ්නය විදිහට වෙලා තියෙන අතර මේ සමාජ මාධ්‍ය නියාමනය කරගන්න බැරි මට්ටමක් වෙලා තියෙනවා. අපි දකිනවා සමහර රටවල් රාජ්‍යයන් පවා බිඳ වැටෙනවා මේ සමාජ මාධ්‍ය යන තලය නිසා. ඒ වගේ පසුබිමත් තුළ අපි නිම්සි මේ වගේ රාමුවකට යටත් කරගන්නේ කොහොමද මේ සමාජ මාධ්‍ය කියන එක ගැටලුවක් වෙලා තියෙනවා. හැබැයි ඒ වගේ එහෙම හෙළිදරව් කරන අයවලුන්ට එරෙහිව එහෙම නීතිමය ප්‍රතිපාදන තියෙනවා ශ්‍රී ලංකාවේ. ඒවා කරන මේ අර කාන්තාවන් ඒ ළමයින් ඒ හිංසනයට වෙන අය ඉදිරියට එන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් දැනුමක් නැති නිසා. ඕක තමයි වෙලා තියෙන ප්‍රශ්නේ. ස්තුතියි සංජය. අපිට දැනගන්න පුළුවන් නම් බින්දිතයකට කිසිදු හානියක් නොවන පරිදි වාර්තාකරණය කළ හැකිද කියලා? ඔව් නිම්ෂි. මාධ්‍ය වාර්තාකරණය කියන්නේ ඇත්තටම ලංකාවේ තියෙන නිදහසක්. සමහර විට අපිට කියන්න පුළුවන් වෙනත් රටවලට වඩා එහාට ගියපු නිදහසක් තියෙනවා. හැබැයි මේ නිදහස අයථා ලෙස පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒක තමයි අපි හැම වෙලේම බලන්න ඕනේ. නීතිමය රාමුව යටතේ වාර්තා කරන්න පුළුවන්. එහෙදී අර මං කලින් කිව්වා වගේ ආචාර ධර්ම තියෙනවා. ඒ ආචාර ධර්ම වලට යටත්ව ඒ අපරාධයක බින්දිතයාගේ නම හෙළිදරව් නොකර. මොකද සමාජය දැනගන්නත් ඕනේ මේ වගේ ප්‍රශ්න වෙන්න හොඳ නැහැ. මේ වගේ ප්‍රශ්න වුණොත් මේක තමයි තමන් දැන් ලැබෙන දඬුවම. අපි සමාජය හදන්න ඕන නම් අපි හැම වෙලේම තරුණයෝ වශයෙන් කියනවා සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ, කෝ සිස්ටම් එක කියලා. ඒතකොට සිස්ටම් චේන්ජ් එක කරන්න නම් අපේ තරුණ අය දැනගන්න ඕනේ මේවා හැදිය යුතුයි, මේවා තමයි වැරදි කියලා. හැබැයි ඒ අපරාධයට ලක් වෙන්න තැනැත්තියගේ හොත නැත්තාගේ අනන්‍යතාවයට හානියක් නොවන විදිහට ඒ වාර්තාකරණය කරන්න ඕනේ. ඒ කියන්නේ මාධ්‍යයේ ඡායාරූප පළ කිරීම හෝ නම හෝ අපි කොච්චරක් දැන් වරදකරුවෙක් වුණා වුණත්, වරදකට ලක් වුණා වුණත් ඒ අයගේ අපි නම්ගම් තොරතුරු හෙළිදරව් කිරීමෙන් සමහරට වරදක් කරපු නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වුණත් එයාලට හානියට ලක් වෙන අවස්ථාවල එනවා. එතකොට අපි දෙපැත්තම බලන්න ඕනේ. වරදට ලක් වූ තැනැත්තාගේ මෙන්ම වරදකරුයයි ඒ වෙලාවේ චෝදනා ළඟන තැනැත්තා. ඒ දෙපාර්ශ්වයම මම හිතනවා නම්ගම් ඒ මෙම ඡායාරූප විස්තර පළ නොකළ යුතුයි. ඒ සිදුවීම වාර්තා කරන්න පුළුවන්. මොකද ඒ ආචාර ධර්ම මාධ්‍යංශයේ තියෙන ඒවන වාර්තා කිරීම කළ හැකි. ඒ වුණාට ඒ කොන්දේසි වලට යටත්. ඒ වගේම මම කියන්න කැමති අද කාලේ අපි අර කිව්වා වගේ සිස්ටම් චේන්ජ් එක කියන එකට අපි තරුණ අය කැමති. ඒ වුණාට අද ඉන්නේ යෞවන සමාජය මේ වගේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් වැඩිය තකන්න නැතුව අපි දකිනවා පෝස්ට් ෂෙයා කරනවා. මොකක්ද කියලා බලන්නේ. එතකොට අර දැන් තියෙන නීති රෙගුලාසි ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක වගේ යටතේ තම තදයි. මොකද ඒක Tamanට තේරෙන්නේ නඩුවක් වැටුණාට පස්සේ. ඒක නිසා අපි හැම වෙලේම කියන්නේ Tamanට එවන පෝස්ට් එකක් ෂෙයා කරනවා නම් ඒක දෙපාරක් හිතන්න මේකේ තියෙන කතාව ඇත්තද මොනවද මේකේ තියෙන කරුණු ඒවා සම්බන්ධයෙන් හොඳට හොයලා බලලා ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න තියෙනවා අපි කියන්නේ. මේ වගේ වැදගත් දේවල් දැනගන්න අපත් සමග රැඳී සිටින්න.